Hi guys, welcome back to my YouTube channel. ඉතින් මොන්න අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලත් එක්කම එකතු වෙලා මම තමන් කරපු ගොරක තක්කාලි පැල ටික මම හිටවගත්තේ කොහොමද කියන වීඩියෝ එක. ඉතින් මේ විදිහට මම හරි ලස්සනට මගේ ගොරක තක්කාලි පැල ටික බඳුන් ගත කරලා මේ විදිහට මගේ විදුලි කොනකින් තියාගත්තා. ඉතින් මම අද ඒක කරගත්තේ කොහොමද කියන එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ඔන්න අපේ ජෙලි බබාට අද ටිකක් සනීප නැහැ. ඉතින් ඒ නිසා ඔන්න එයා වැඩි දඟලන්න ආවේ නැහැ. පැදුරක් දාලා දෙන්න කියලා බෝනික්කෝ දෙන්නත් එක්ක විදුලි පැත්තකට වෙලා ඉන්නවා. ඇත්තටම එයා ටිකක් උණ ගැනලා හිටියේ. ඉතින් දැන් නම් බෙහෙත් බීලා අඩුයි. නමුත් එයාට ඇඟට අමාරු නිසා වෙන්නේ නැති. එයා ওই විදිහට පැදුරක් දාගෙන නිදාගත්ත බෝනික්කෝ දෙන්නත් එක්ක. ඉතින් මම හදලා තියෙන සුවිශේෂ කාබනික පොහොර එක දාලා තමයි අදත් මේ තක්කාලි පැල ටික හිටව ගන්න හදන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මම මේ කාබනික පොහොර එක හදාගන්න විදිහ ඔයාලට වීඩියෝ එකකින් කියලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලත් එක්කම හදපු කාබනික පොහොර එක. ඉතින් මේ වෙද්දි 80%ක් විතර වගේ මේ පොහොර එක හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ පොහොර එක වර්මි කම්පෝස්ට් එකක් නිසා සාමාන්‍ය කම්පෝස්ට් එකකට වඩා 5 ගුණයක විතර පෝෂණයක් මේ පොහොර එකේ තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න හදපු නැති කෙනෙක් ඉන්නවා නම් මගේ පොහොර එක හදන්න කියලා දීපු වීඩියෝ එක බලලා ඔයාලත් පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් මට කිසිම ලාභ ප්‍රයෝජනයක් හම්බෙන්න නිසා නෙවෙයි මම මේ ඔයාලට මේ පොහොර එක හදන හැටි කියලා දුන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම මේක ඉවතලන් බිම්මල් වගාමලු ප්‍රධාන වශයෙන් භාවිතා කරලා තමයි මේක හදන්නේ. ඉතින් බිම්මල් වගාමලු නැති කෙනෙකුට උනත් තමන්ගේ වත්තේ තියෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා මේ වර්ම් කම්පෝස්ට් එක හදා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි අපේ පස්සට රසායනික පොහොර වගේ දේවල් දිගින් දිගටම භාවිතා කරනවට වඩා මේ වගේ සජීවී කාබනික පොහොර එකක් භාවිතා කිරීම මගින් අපේ ගෙවත්තේ තියෙන පස දවසින් දවස ගුණාත්මක භාවය ඉහළ නංවා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් අර මැරුණු පසට පණ දෙනවා කියලා කියන්නේ. ඉතින් අර දැන් මැරුණු පසට පණ දෙනවා කියන තේමාව අරගෙනම ගොඩක් අය මේ ගැඩවිල් පොහොර එක ලොකු මිල ගණන් වලට විකුණනවා. ලොකු මාකට් එකක් හදාගෙන තිනවා. ඉතින් අපිට මේ පණුව ටිකක් මිලදී ගන්න ගියත් ඒගොල්ලන්ගේ ලොකු ගාණක් දීලා තමයි පණුව ටිකක් මිලදී ගන්න වෙන්නේ. ඉතින් එහෙම අපිට ලොකු මුදලක් ගෙවලා ඒ පණුව මිලදී ගන්න අවශ්‍යත් නැහැ. පණුව හොයාගන්න පුළුවන් කොහොමද කියලාත් මම ඔයාලට ඒ වීඩියෝ එකෙන් කියලා දුන්නා. ඉතින් අපිටම පුළුවන් අපේ ගෙදරම අපේ ගෙවත්තෙම මේ අවශ්‍ය පොහොර ටික හදාගෙන සාරුසාර වගාවක් මේ විදිහට කරගන්න වසවිසෙන් තොර දේවල් අපේ කෑමට එකතු කරගන්න. ඉතින් මම ඔන්න මේ විදිහට මගේ කාබනික පොහොර සහ මතු පිටපස් එකට එකක් කලවම් කරලා ඒ පස්සේ මේ භාජන වලට පුරව ගන්න තමයි හදන්නේ. ඉතින් මේ තක්කාලි ගස් හිටවන්න මම ගත්ත මල් පෝච්චි ප්ලාස්ටික් ඒවා අඩිය සිදුරු කරපු එක. ඉතින් මේ අඩියක් විතර උස මල් පෝච්චි තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් තක්කාලි ගහක් හිටව ගන්න මේ ප්‍රමාණය උස හොඳටම ඇති. ඉතින් ඒකට මම හොඳට මේ විදිහට ඒකට එකක් කලවම් කරපු පස් පුරව ගන්නවා. ඉතින් ඒ පුරවගෙන මගේ අර තවම් පැල ටික මේක හිටව ගන්න තමයි මම දැන් මේ බලන්නේ. ඉතින් දැන් ඔයාලත් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කරලා මේ වගේ වගාවක් කරනවා නම් ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙලා තමන්ම පොහොර එක හදාගෙන මේ වගාව කරගන්න බලන්න. ඉතින් මම මේ ගොරක තක්කාලි පැල වගේම ඔයාලට මතකයි මම පහුගිය දවසක චෙරි තක්කාලි බීජත් මේ විදිහටම තවම් කරා. හැබැයි ගොරක තක්කාලි පැල ගොඩක් ලැබුණා මට. ඒ තරම් ඉක්මනට චෙරි තක්කාලි එක නම් පැලුණේ නැහැ. ඉතින් කොහොම වුණත් මම මේ පොහොර දාලා ගොඩක් දේවල් මේ වෙද්දි හිටවලා තියෙනවා. ඉතින් අමු මිරිස්, නයි මිරිස්, එතකොට කිරි අල, කළු කිරි අල, ඒ වගේ අල වර්ග ගොඩක් හිටවලා තියෙනවා. එතකොට බටු මිරිස්, තක්කාලි වර්ග කිහිපයක්, නිවිතිය, දඹල, බෝංචි ඒ වගේ ගොඩක් දේවල් මම මේ විදිහට හිටවලා තියෙනවා. ටාබු හිටවලා තියෙනවා. ඉතින් තව ඉදිරියටත් තව එළවලු භෝග වර්ග කිහිපයක්ම මම හිටවන්න බීජ ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ හැම එකක්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට මම දැන් පස් ටික පුරවල ඉවර වෙලා මගේ තක්කාලි පැල ටික මේක හිටව ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් මේ වෙද්දි තවාණින් ගලවන්න සුදුසු මට්ටමත් ඉක්මවලා ගිහිල්ලා මොකද මං පහුගිය දවස් ටික අසනීපෙන් හිටපු නිසා මට ඒක හරියට වෙලාවට හිටව ගන්න බැරි වුණා. ඒ නිසා දැන් පැල ගොඩක් ලොකු වෙලා. ඉතින් මම මේකට වතුර ටිකක් වක් කරලා වස හොඳට බොරොල් කරගෙන මුල් කැඩෙන්නේ නැති වෙන්න මුල් වෙන් කරලා මේ පැල ටික ගන්න තමයි මේ හදන්නේ. ඉතින් අද මම මෙතන ලෑස්ති කරගෙන තියෙන්නේ මල් පෝච්චි 5යි. ඒ වුණාට මම අද තක්කාලි පැල 15ක් හිටව ගත්තා. මොකද මගේ කැමි ගෙදර ලොකේෂන් එක වටේ පැල කිහිපයක් හිටෙව්වා. ඉතින් තව තියෙන භාජන වල අතර මෙතන මම තව පැල හිටෙව්වා. ඒ නිසා ඔක්කොම පැල මම අද 15ක් හිටව ගත්තා. මොකද පැල ගොඩාක් තිබුණා. ඉතින් වැඩිපුර තියෙන ටිකත් මම පරිස්සමට අරන් තිබ්බ කාට හරි දෙන්න හරි. මොකද පැල ගොඩක් තියෙන නිසා මට වැඩි ඇත්තටම. මං හිතන්නේ මේක සාමාන්‍ය තක්කාලියකටත් වඩා බොහොම හොඳට මේ පරිසරයට ඔරොත්තු දීලා
හැදෙනවා කියලා මට හිතෙනවා මේ ගොරොක් තක්කලි එක. ඒ කියන්නේ දැන් වෙනදට සාමාන්‍ය තක්කලි තමන් කරපුවාම මේ තරම් පළ ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ මට. ඉතින් කොහොම හරි මම දැන් මේ හිටවන ටික හොඳට අවුව වැටෙන තැනකින් තියාගන්නත් ඕන. මොකද අවුව වැටෙන්නේ නැති තැන්වල මේ තක්කලි පැල වගේ දේවල් හිටවල වැඩක් නැහැ. මොකද හොඳට පළ දරන්න නම් මේවා මල් පිපිලා පළ දරලා එන්න නම් ඒ වගේ දේවල් හොඳට අවුව වැටෙන තැන්වල තමයි හිටවන්න ඕන. අනිත් එක ලෙඩ රෝග පලිබෝධ වලින් ආරක්ෂා වෙන්නත් හොඳට හිරු එළිය වැටෙන තැනක තමයි මේ තක්කලි වගේ බෝග හිටවන්න ඕනේ. ඉතින් ඒ නිසා මම මේ හිටවන පැල ටික හොඳට වතුර ටිකක් දාලා මිදුලේ හොඳට අවුව වැටෙන ස්ථානයකින් තමයි මේ ටික තියාගන්නේ. ඉතින් ඔන්න මම දැන් බඳුන් වල හිටවලා ඉවරයි පැල ටික. ඉතින් ඒ අතරෙම මම වත්තේ අතන මෙතනත් පැල ටිකක් හිටෙව්වා. මම කිව්වනේ ඉතින් ඒ ඔක්කොම නම් මම වීඩියෝ කරේ නෑ. මම මෙතන භාජන වල හිටවපු ටික විතරයි මෙතන වීඩියෝ කරගත්තේ. ඉතින් දැන් මම හොඳට මේකට ජල සම්පාදනය කරලා මේ ටික හොඳට අවුව වැටෙන තැනකින් තමයි තියාගන්නේ. ඉතින් මේ වගේම තමයි දැන් මේ පැල උස්ස යනකොට මේකට අපි මොකක් හරි ආධාරකයක් දීලා මේ පැලේ කෙලින් රඳව ගන්නත් ඕනේ. මොකද මේක උස යනකොට ඒ වගේම තක්කලි හැදෙනකොට ගහ නැමිලා පහලට බර වෙන්න බලනවා. ඉතින් ඒ නිසා මේවා ඉනි ගහලා මේක කෙලින් අපි රඳව ගන්න ඕනේ. ඉතින් ඒ ටික මම පැලේ උස යනකොට මම ඒව කරගන්නේ කොහොමද කියන එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මම මිදුලේ හොඳට අවු වැටෙන තැනක තමයි මේ ටික තියාගත්තේ. ඉතින් මේ බැරල් වල මම කලින් හිටවලා තියෙන්නේ. කිරියල් හිටවලා තියෙනවා. එතකොට තම්පලා හිටවලා තියෙනවා. කහ හිටවලා තියෙනවා. එතකොට අමු මිරිස් බටු වගේ දේවල් හිටවලා තියෙනවා. ඉතින් මේ බැරල් ඔයාලට මතක ඇති මම මේ බිම්මල් තම්බලා සිදුරු වෙලා ඉවත් කරන බැරල් තමයි මේ විදිහට කපලා මගේ කාබනික වගාව සඳහා මම යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ බැරල් රාශියක් මගේ මිදුල වටේම තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් මේවා අබලි ද්‍රව්‍ය ගෙනියන ලෝරි වලට දෙන්නේ නැහැ. ඉතින් මේක කපලා අපේ ප්‍රයෝජනෙටම අපි ගෙදර ගන්නවා. එක පොල් ගහකට හරි දාන්න ගන්නවා. මොකද අයෝ එහෙම පොල් කන්න බලනවනේ. ඉතින් ඒක නිසා ඉතින් ඔන්න මේ විදිහට මම ඔයාලත් එක්ක මේ බැරල් වල හිටවපුවා තමයි මේ විදිහට ඵල දැරලා තියෙන්නේ මේ මිරිස් බටු වගේ දේවල්. ඉතින් මේ එක බැරල් එක නම් මම තම්පලා හිටවලා තියෙනවා. ඉතින් අනිකේ එලබටු ඇට වගේ කුත්තාවන් දාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ රාබු පාත්තිය. ඉතින් හෙට අනිද්දා වෙනකොට මේකට මගේ කාබනික වගාවට තව අමුත්තු කීප දෙනෙක්ම එකතු වෙනවා. ඉතින් ඒ වීඩියෝත් මම ඔයාලත් එක්ක ඉදිරියේදී ෂෙයා කරගන්නම්. ඉතින් ඔන්න ඔයාලත් එළවලු වගා කරන්න ආස කෙනෙක් නම් තමන්ට පුළුවන් විදිහට කාබනික පොහොර ටිකක් ගෙදර හදාගෙන මේ විදිහට වගා කරලා බලන්න. ඉතින් සංකීර්ණ විදිහට යන්න ඕනේ නැහැ. තමන්ගේ කුස්සියෙන් ඉවත් කරන අපද්‍රව්‍ය ටික යොදාගෙන උනත් තමන්ටම පුළුවන් පුංචි වර්මි කොම්පෝස්ට් එකකයක් නිපදව ගන්න. අනිත් එක ඒකෙන් අපිට මොනතරම් සුවිශේෂී ප්‍රතිඵලයක් ලැබෙනවද කියන එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඒ කියන්නේ වර්මි කොම්පෝස්ට් අපිට කොයිතරම් වැදගත්ද? ඒක අපේ පස කොයිතරම් සාරවත් කරනවද? ඉතින් අපි රසායනික පොහොර භාවිතා කරනවට වඩා මේ වගේ කොම්පෝස්ට් එකක් භාවිතා කිරීමෙන් අපිට ලැබෙන සුවිශේෂී ප්‍රතිඵල මොනවද කියන එක ගැන මම ඉදිරියේදී ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මට කිසිම ලාභ ප්‍රයෝජනයක් පිණිස නෙවෙයි. නමුත් ඔයාලා දැනුවත් වෙන්න ඕන නිසා මම කොම්පෝස්ට් ගැන ඔයාලට වෙනම වීඩියෝ එකක් ඉදිරියේදී අරගෙන එන්නම්. ගිහින් එන්නම් හැමෝටම thank you.